මගේ නම් පසිදු රණසිංහ. අද අපිට තියෙන ටාස්ක් එක තමයි ඇඩ්මින්ගේ සයින් ඉන් ප්‍රොසෙස් එක ඩෙවලොප් කරන එක. ඉතින් මේක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. ඉතින් අපි ඇඩ්මින් සයින් ඉන් පේජ් එකේ ඇඩ්මින් ඊමේල් එක එන්ටර් කරලා send verification code කියන බටන් එක ක්ලික් කරපුවාම තමයි ඇඩ්මින්ට verification code එකක් ඊමේල් එකට යන්නේ. ඊට පස්සේ මේ verification code එක එන්ටර් කරපුවාම තමයි ඇඩ්මින්ට log වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ send verification code කියන බටන් එක ක්ලික් කරපුවාම admin verification කියන ෆන්ක්ෂන් එක තමයි කෝල් කරන්නේ. ඇඩ්මින් වෙරිෆිකේෂන් කියන ෆන්ක්ෂන් එකේදී එකටම ඊමේල් එක අරගෙන වේරියබල් එකකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඊමේල් එක form data එකකට append කරලා admin verification process කියන PHP file එකට යවලා තියෙනවා. ඉතින් මේ PHP file එකේ success කියලා එක වුණොත් verification code sent to your email කියලා alert කරලා admin verification model එක show කරලා තියෙනවා. ඉතින් මේ model එකේ තමයි අපිට verification code එක enter කරන්න තියෙන්නේ. admin verification process කියන PHP file එකේ එකටම connection file එක include කරලා තියෙනවා. ඊට පස්සේ SMTP PHP mail exception කියන PHP file ටික include කරලා තියෙනවා. ඉතින් මේ PHP file තුන ඕන වෙන අපිට email එක send කරන්න. ඉතින් PHP mail use කරන්න use php mail/php mail කියලා type කරලා තියෙනවා. ඊළඟට email එක empty ද කියලා check කරලා තියෙනවා. email එක empty නැත්නම් email එක variable එකකට assign කරලා database එකේ admin table එකේ ඒ email එකට ගැලපෙන data එකක් තියෙනවද කියලා check කරලා බලලා තියෙනවා. ඉතින් email එකට ගැලපෙන data එකක් තිබ්බේ නැත්නම් no such admin exists කියලා echo කරලා තියෙනවා. ඉතින් data එකක් තිබ්බොත් verification code කියලා random number එකක් generate කරලා තියෙනවා. ඊට පස්සේ verification code එක admin ගේ verification code කියන column එකේ save කරලා තියෙනවා. ඊට පස්සේ verification code එක user ගේ email එකට යවලා success කියලා echo කරලා තියෙනවා. ඉතින් verification code එක user ගේ email එකට ආපුවාම admin verification model කියන model එක pop up වෙනවා. ඉතින් මේකේ තියෙන verification code එක enter කරන්න input එක ඊට පස්සේ verify කියන button එක click කරපුවම admin sign in කියන function එකට call කරලා තියෙනවා. ඉතින් admin sign in function එකේදී email එක වගේම verification code එකේ values එක අරගෙන variable දෙකකට assign කරලා තියෙනවා. ඊට පස්සේ form data එකකට ඒ data දෙකම append කරලා admin sign in process කියන PHP file එකට යවලා තියෙනවා. ඊට පස්සේ file එකේ success කියලා කොහොනොත් admin.php කියන file එක redirect කරලා තියෙනවා. success කියලා කොහොන නැත්නම් response එක alert කරලා තියෙනවා. ඉතින් admin
sign in process කියන PHP ෆයිල් එකේ එකම session එක open කරලා connection file එක include කරලා තියෙනවා. ඊට පස්සේ JavaScript එකෙන් එවන email එකයි verification code එකයි variable දෙකකට assign කරලා තියෙනවා. ඉතින් email එකයි verification code එකයි match වෙන data එකක් admin table එකේ තියෙනවා නම් session ගේ කියන එකට admin ගේ data ඔක්කොම ටික assign කරලා තියෙනවා. ඊට පස්සේ success කියලා echo කරලා තියෙනවා. ඉතින් data එකක් තිබ්බේ නැත්නම් invalid email law verification code කියලා echo කරලා තියෙනවා. හරි දැන් අපි බලමු මේකේ demonstration එක.